කොහොමද කට්ටියට ඉතින් මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න හදන්නේ Gemini Pro එක කැම්පස් ස්ටුඩන්ට් කෙනෙක්ට ෆ්‍රී ගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලා සමහර විට දකින්න ඇති මෙන්න මේ නිවුස් එක ලංකාවේ කැම්පස් වල ඉන්න ළමයින්ට Gemini Pro එක අවුරුද්දකට නොමිලේ දෙනවා. ඉතින් මේක ගවර්න්මන්ට් උනත් ප්‍රයිවට් උනත් මොන යුනිවර්සිටි එකක වුණත් ඔයාලට නොමිලේ ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න හදන්නේ කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. හරි. ඉතින් මේ වැඩේ කරගන්නවා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකට යන්න. වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එකේ link එක මම දාලා තියන්නම් පහල pin කරපු comment එකක. හරි. ඊට පස්සේ ගියාට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් තියෙනවා get offer කියලා. ඉතින් ඔයා මේක දෙසැම්බර් 9 වෙනිදාට කලින් offer එක ගන්න ඕනේ. නැත්නම් ඊට පස්සේ ඔයාලට මේක ගන්න බැරි වෙනවා. මෙතනින් මුලින්ම ගිහිල්ලා මෙතන තියෙන get offer කියන එක click කරන්න. හරි. ඉතින් මෙතන පෙන්නනවා university students get Gemini in Google AI Pro කියලා. ඔයා මුලින්ම මෙතෙන් තෝරගන්න ඔයා මොන Google account එකකටද මේ Gemini Pro එක ගන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන icon එක click කරලා මෙතන වාගේ ඊට පස්සේ Google account එක පෙන්නනවා. ඉතින් මොන account එකටද Gemini Pro එක ගන්න කියලා මෙන්න මෙතනින් ඔයා select කරගන්න. ඉතින් මම මෙන්න මේ account එකට ගන්නවා. ඉතින් මෙතන පේනවා ඇති මාසෙට 6425ක් ගෙවන්න ඕන එකක් තමයි මේ free දෙන්නේ. ඉතින් ඔයා මේ මාස 12 වුණාට පස්සේ ඔයාගේ 6425 ගානේ කැපෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මාස 12 වුණාට පස්සේ මේක subscription එක cancel කරන්න. ඊට පස්සේ ඔයාගෙන් සල්ලි කැපෙන්නේ නැහැ. හරි. ඉතින් අපි මෙතන තියෙන verify eligibility කියන එක click කරමු. හරි. ඉතින් මෙතෙන්දී මුලින්ම අහනවා ඔයාගේ විස්තර ටිකක්. ඔයාගේ country එක මොකක්ද කියලා. ඉතින් මම මෙතනින් ශ්‍රී ලංකාව තෝරගන්නවා. හරි. ඊට පස්සේ මෙතනින් අහනවා ඔයාගේ school එක මොකක්ද කියලා. ඉතින් මේ school එක මොකක්ද කියන දන ඔයා ගහනවා ඔයාගේ ඉස්කෝලේ නෙමෙයි ඔයා දැන් ඉන්න university එකේ නම. මම මේ විදිහට තෝරන්නම් මගේ university එක. හරි. ඊට පස්සේ මේ විදිහට ඔයාගේ details ටිකක් තියෙනවා පුරවන්න. ඉතින් මේවා ඔයාගේ details හරියටම දීලා මේවා පුරවන්න. හරි. ඊට පස්සේ මෙතන පේනවා ඇති verify using your school credentials කියලා. ඉතින් මෙතන තියෙන sign into your school කියලා. ඉතින් මෙන්න මේක click කරන්න. හරි. මේ විදිහට click කරාට පස්සේ යුනිවර්සිටි එකත් එක්ක මේක වෙනස් වෙයි. ඉතින් මගේ නම් මේ විදිහට ඇවිල්ලා තියෙනවා. හරි. ඉතින් මෙතෙන්දී ඔයා දෙන්න ඕනේ ඔයාගේ යුනිවර්සිටි email එක. හරි. ඉතින් මගේ නම් password ඔක්කොම save කරලා තියෙන හින්දා මේක ආය අමුතුවෙන් ගහන්න දේවල් නැහැ. මේක ඔටෝම fill වෙනවා. හරි. ඉතින් මෙතන පෙන්නනවා verification pending කියලා. හරි. දැන් you have been verified කියලා ආවා. ඊට පස්සේ තියෙනවා get Google AI Pro කියලා. ඉතින් මම මේක click කරන්න. හරි. ඊට පස්සේ ඔයාගේ මෙන්න මේ web page එකට එනවා. ඊට පස්සේ මෙතන ඔයා select කරගන්න. මෙතන තියෙනවා get student offer කියලා. හරි. ඊට පස්සේ මෙතන අහනවා එයාලගේ terms වලට agree වෙනවද කියලා. ඉතින් අපි agree වෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා ඔයාගේ payment method එකක් select කරන්න. ඉතින් මේක credit card එකක් හරි debit card එකක් හරි මොකක් හරි ඔයාලට add කරන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී ඔයාගේ වැඩ කරන debit card එකක් credit card එකක් add කරන්න. එතකොට ඒකෙන් රුපියල් 150ක් කැපෙනවා. හැබැයි ඒක කැපුණාට පස්සේ ආයෙමත් ඒ 150 ඔයාට හම්බ වෙනවා. ඒකින්ද ඔයාගේ සල්ලි නැති account එකක් නෙමෙයි සල්ලි තියෙන එකක් add කරන්න. එතකොට ඔයාගේ 150ක් කැපිලා ආයෙ 150ක් ඒගොල්ලෝ ආයෙමත් ඔයාලට දෙනවා. ඉතින් මේකේ වෙන සල්ලි කැපෙන්නේ නැහැ. ඔයාගේ 150ක් කැපිලා ආයෙ 150ක් හම්බෙන එක විතරයි වෙන්නේ. ඒක නිසා මේකට බය වෙන්න එපා. ඉතින් මෙතන පෙන්නන්නේ 2026 ඔක්තෝබර් 11ට කලින් මේක කැන්සල් කරුවොත් ඔයාගේ සල්ලි කැපෙන්නේ නැහැ කියලා. ඉතින් ඔයාලට පුළුවන් ෆෝන් එකේ රිමයින්ඩ් එකක් වගේ දාගන්න 2026 ඔක්තෝබර් 11ට කලින් මේක කැන්සල් කරන්න. එතකොට ඔයාගේ සල්ලි කැපෙන්නේ නැහැ. හරි. මම මෙතන credit to debit card කියලා දෙනවා. හරි. ඊට පස්සේ වෙනද මෙතන තියෙනවා card number මේ විදිහට බැංකු කාඩ් එකේ අංගය වලට ගහන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාලට පේනද මෙතනින් upcoming charges කියලා මේ විදිහට පෙන්නලා මාස 12ක් free හම් වෙනවා වගේ දේවල් පෙන්නලා ඊට පස්සේ මෙතන තියෙනවා subscribe කියලා. ඉතින් මෙන්න මේ subscribe කෙනෙක් click කරන්න. හරි. ඉතින් ඔයාලට පේනවා subscribe කියලා message එකක් ආවා. ඉතින් මෙන්න මේක දැන් close කරන්න. හරි. ඉතින් දැන් ඔයාලට පේනද මෙතන තියෙනවා you have got Google AI Pro කියලා. ඉතින් මෙතන ඔයාලට පේනවා Google AI Pro benefit මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙතන තියෙනවා access to our most capable models and premium features කියලා. ඉතින් මෙතන ඔයාලට පුළුවන් ඒගොල්ලන්ගේ තියෙන අලුත් මොඩල් පාවිච්චි කරන්න.
ඒ වගේම තමයි ඔයාලට Google Drive එකේ 2 TB ස්ටෝරේජ් එකක් හම්බෙලා තියෙනවා. ඉතින් ඔයා දන්නේ නැති AI යූස් කරලා වීඩියෝ ජෙනරේට් කරා VO3 යූස් කරලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ VO3 එකත් මේකත් එක්ක පාවිච්චි කරන්න අවුරුද්දක් පුරාවට නොමිලේ. ඒ වගේම තමයි තවත් මේකේ ගොඩක් ෆීචර්ස් තියෙනවා. පොඩ්ඩක් චෙක් කරලා බලන්න. හරි ඉතින් මට අද ඕනේ උනේ මේ ලංකාවේ කැම්පස් වල ස්ටුඩන්ට්ලට නොමිලේ ලබා දීලා තියෙන මෙන්න මේ සර්විස් එක ගැන කියන්න කොහොමද මේක ගන්නෙ. හරි ඉතින් මොකද හිතෙන්නේ වීඩියෝ එක ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.